නමක් මාත් එක කියනවා. අනේ හාමුදුරනේ කෙනෙක් ඇවිල්ලා හාමුදුරන් ඇහවලු මේ බුදුන් උපන්නේ මෙහෙද කියලා. ඊට පස්සේ හාමුදුරයාගෙන් අහලා උපාසක මහත්තයා ඔයාට බීඩි බොන එක නවත්ත ගන්න පුළුවන්ද කියලා. බෑ කියලා. ඉතින් හාමුදුරුවෝ කියලා බීඩි කොටේ අතහැර ගන්න බැරිව බුදුන් උපන්නේ කොහෙද කියලා අහන්න එපා. ඇත්තනේ මහා ලොකු දර්ශන කතා කරන්න යනවා බීඩි කොටේ අතහැර ගන්න බෑ. ඉතින් අපි ගැනම තේරුම් ගන්න මහ ලොකුවට මේ දර්ශනේ දාන්න ගියාට මොකවත් නැහැ. බණ ඇහුවට අපිට තියෙන කරදර සිල් රකින්න අමාරුයි. ශ්‍රද්ධාව කිව්වට ශ්‍රද්ධාවෙන් ඉන්න අමාරුයි. කොච්චර බණ අහන මිනිස්සු දේවාල ගන්න රින්ගනවද? කොච්චර බණ අහන මිනිස්සු පොල් ගහනවද හැඳි ගෑවිලා පළ කියලා? කොච්චර බණ අහන මිනිස්සු පඳුරු ගැට ගහනවද Taman වෙච්ච අසාධාරණකම් ඉදිරි? මේ බණ අහන මිනිස්සුම කොච්චර වුණියම් කරනවද? සුදු ඇඳගෙන හිටියට බණ ඇහුවට හදිහුරියම් කරගෙන ඉන්නේ. පොඩි දේ අතාරින්නේ මතක තියාගෙන ඉන්නවත් අවුරුදු ගණන්. එතකොට මේ බණ අහන පළියට තමන්ගේ ජීවිතේ දහම් මගට යොමු කර ගැනීම බණ අහන විදිහට උවමනාව තිබ්බ පළියට කරගන්න පුළුවන්ද? ඔයාලගෙන් අහන්නේ මම. දැන් අපි කියනවා නිවන් දකින්න ඕන, සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා කිව්වට ඒ අදාළ ප්‍රතිපදාවට තමන්ගේ ජීවිතේ යවා ගන්න හදා ගන්න ලේසිද අමාරුද? මට නම් අමාරුයි. ඔබට අමාරුයි. අපි කාටවත් මේක අමාරුයි. ඒතකොට සීල් රකින්න ගන්න කෙනෙක් සීල් රකින්න බැරි වෙනකොට එයාට හිතෙනවා මම නම් පව්කාරයෙක් වෙන්න ඇති. කර්මයක් මට සීල් රැක ගන්න බෑ. කදි වුණියන් නිතර වදිනවා. ඒතකොට එයාටත් හිතෙනවා මොන කර්මයක්ද මේ ඉවරයක් නෑ එකක් ඉවරෙනුට එකක්. ඊළඟට වටවන්දනාව යා ගන්න ආසයි. පින් දහම් කරගන්න ආසයි. ඒ මොකුත් කරගන්න බැරුව යනවා. එතකොට හිතෙනවා මොන කර්මයක්ද කියලා. අවසානයේ මිනිස්සු පින්කම් කරනවා දැක්කට පස්සේ, ගුණ දහම් දියුණු කරනවා දැක්කට පස්සේ, බණ භාවනාව දියුණු කරනවා දැක්කට පස්සේ අපිට හිතෙනවා මේවා කරගන්න අපිට පින් නැහැ. අපේ ජීවිතේ අපේ මේ දුක්ඛන්දරවලින් නිදහස් වෙන්න අපිට පින් නැහැ කියලා හිතෙනවා. ඇත්තටම කලින් සිල් රැකපු නැති කෙනෙක් දැන් සිල් රකින්නවා නම් එයා පින්වන්තෙක්ද නැද්ද? බීපු මිනිහා බනහල ඒක නතර කෙරුවා නම් පින්වන්තෙක්ද නැද්ද? එහෙනම් තමන්ගේ කලින් ලෝභ වෙලා හිටපු මිනිස්සෙක් දැන් දන් දෙන්න යොමු වෙලා නම් පින්වන්තෙක්ද නැද්ද? පින්වන්තෙක්. එහෙනම් මෙහෙම එකක් තියෙනවා. තමන්ගේ ජීවිතය හරි මාර්ගයට ගැනීම පිනක් නිසාමයි සිද්ධ වෙන්නේ. පින් නැති වුණොත් කරන්න බෑ.